අද මම හදන්න යන්නේ නිල් කටරළු තේ එකක්. මේක බොහොම ගුණදායක තේ එකක්. මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. විනාඩි 10ක් වගේ කාලෙකදී. අපි දැන් බලමු මේක හදන්න කොහොමද කියලා. මේකෙදි මම අරන් තියෙන නිල් කටරළු මල් 5ක් විතර. මේවා හොඳට පිරිසිදු කරලා තමයි අරන් තියෙන්නේ. ඒ වගේම මේකට උණු වතුරත් ඕන වෙනවා. දැන් අපි මේ තේ එක හදන්නේ කොහොමද කියලා බලමු. නිල් කටරළු මල් ටික ඉස්සෙල්ලාම මෙහෙම කෝප්පෙට දාගන්නවා. මේකදී අපි නටන උණු වතුර දාගන්න ඕන. මේ නිල් කටරළු ටික තැම්බෙන්න. ඊට පස්සේ අපි මේකට උණු වතුර ටික දාගන්නවා. මේකදී ඔයාලට නිල් කටරළු මල් හොයාගන්න බැරි නම් රියල්ලප නිල් කටරළු මල් වලත් යොදා ගන්න පුළුවන්. විනාඩි 5කට පස්සේ තමයි මෙන්න මේ පාට ලා නිල් පාට වෙලා තියෙනවා. මෙන්න මේ වගේ තව පොඩ්ඩක් මේක තියන්න ඕන. විනාඩි 10ක් විතර තිබ්බම මේක හොඳටම පාට වෙනවා. විනාඩි 10කට පස්සේ මෙන්න අපි මල් ටික අයින් කරගෙන හදාගත්තු නිල් කටරළු තේ එක. මේක බොහොම ගුණදායකයි. තේ වෙනුවට හදාගෙන බොන්න පුළුවන් රසවත් තේ එකක්. මේක තේ බොන වෙලාවට හදාගෙන බොන්න පුළුවන්. බොහොම ගුණදායක තේ එකක් විදිහට මේ නිල් කටරළු තේ එක හඳුන්වලා දෙන්න පුළුවන්.